නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, තරුණ දුවේ පුතේ, අපි සාකච්ඡා කරගෙන යන්නේ දිගින් දිගටම මේ තරුණ ජීවිත, එහෙම නැත්නම් මේ ළමා මනසට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරින් උන්වහන්සේගේ චරිතාපදානයේ අපේ ජීවිත, එහෙම නැත්නම් අපේ පෞල් ජීවිත ගොඩනගා ගන්නේ කොහොමද? ධර්මයේ මොනවද මේට පෙන්නලා දෙන්නේ? අපි සාකච්ඡා කරන්න ඕනේ මෙන්න මේ පිළිබඳව. අපි සාකච්ඡා කරන්න ඕනේ පෞල් පසුබිම තුල. පෞල් ජීවිතය මේ කඩා වැටෙන, ගරා වැටෙන, මේ අන්ධකාරයේ තිබෙන මේ පෞල් ජීවිතයට ආලෝකයක් ලබා දෙන්න. හැම වෙලාවකම ඔවුන්ගේ ජීවිත සතුටෙන් තියාගන්න අපි හැම වෙලාවෙම මේ සාකච්ඡාවේදී කතා කරන දෙයක්. එහෙනම් මගේ අම්මා තාත්තා, විශේෂයෙන්ම දුවල පුතාලා හැමෝම පෙර පරිදිම මේ සාකච්ඡාව දිගින් දිගටම අහලා බලලා කරුණු කාරණා සාකච්ඡා කරන්නට ඕනේ. අද සමාජයේ දිහා බලපුවාම විශේෂයෙන්ම මේ තරුණයන්ගේ ජීවිත, මේ ළමා මනස විකෘති වෙන, ළමා මනස විනාශ කරන නොයෙකුත් සමාජයේ විසින් මවන, සමාජයේ නොයෙකුත් පුජ්‍යලයන් විසින් මේ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන්නට මාන බලන නොයෙක් පුජ්‍යලයෝ සමාජයට මේ මත්ද්‍රව්‍ය, මේ පුංචි සිත් විනාශ කරන මත්ද්‍රව්‍ය සමාජයේ බෙහෙවින්ම හැම පැත්තකින්ම අද එන්නම මේ తত্ত্বය ඉහළ යන බවක් තමයි පේන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ මේ පුංචි මනසත් එක්ක. මොකද ඒ අය සම්බන්ධ කරගෙන තමයි වැඩිහිටියෝ ගොඩාක් දෙනෙක් මේ ව්‍යාපාර කරන්න පටන් ගන්නෙ. ගෙවල් දොරවල් වල පවා මේ දේවල් සමහරු කරනවා. එතකොට Taman නොදැනුවත්ම Tamanගේ ජීවිත විනාශ වෙනවා. සමහරව හිතන මේ දේවල් කරලා අපේ ජීවිත ගොඩනගා ගන්න පුළුවන් කියලා, වැටුණු ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒක කවදාකවත් Tamanට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. යන්නේ වැරදි මාර්ගයක. නිවැරදි මාර්ගයක කරා යන්නට ධර්මයෙන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මේ විශිෂ්ට වූ චරිතයෙන් මේ ලෝකේ උත්තම මනුස්ස ජීවිතය, මනුස්ස චරිතය බෝසතාණන් වහන්සේගේ මේ බුද්ධ චරිතය ඇසුරින් මේ ළමා මනස ආලෝකමත් කරගන්න මේ සාකච්ඡාව දිගින් දිගටම බලන්න අහන්න. අපි මේ ගැන සාකච්ඡා කරන්න අපේ පවුල, අපේ ගෙදර ගැන අපි සාකච්ඡා කරමු. මොකද අපිට ප්‍රධාන වශයෙන්ම අපේ සතුට තියෙන්නේ අපේ පවුල මත. මොකද අපිට මේ සමාජයේ වෙන අය හදන්න බෑ. මේ අහිංසක දරුවෝ ඒ අයගේ ජීවිත ගොඩනගා ගන්න නම් ඒ අයට විශේෂයෙන්ම අවශ්‍යයි මානසික සතුට. මේ මානසික සතුට කියන එක ජීවිතේ හරි වැදගත්. මොකද මේ පුංචි අයට ළමා මනසට දිය යුතු සමහර දේවල් තියෙනවා. සමහර දෙමව්පියෝ නොයෙක් දේවල් මේ පුංචි මනසට බලෙන් දෙනවා. ඒ කියන්නේ Taman අකමැති දේවල් පුරුදු කරනවා. එතකොට මේ මනසට, මේ පුංචි මනසට ඒක මහා පීඩාකාරී. එහෙම වෙන්න බෑ. මොකද ඒක හේතුව තමයි සමහර දෙමව්පියෝ ඒ අයට Taman පිළිබඳවත් අවබෝධයක් නැහැ. පෞල් ජීවිතයක් පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට හරි අමාරුයි ජීවත් වෙන්න. කලමනාකරණයක් නැහැ.
ඒ කලමනාකරණය ඇති කරගන්න තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. අපිට ගොඩාක් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේකට මූලික කරගන්න පුළුවන් ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය තුල කය එහෙම නැත්නම් මේ සංවරය කය සංවර කර ගැනීම වචනය වාචාය සංවරෝ සාදු වචනය පිළිබඳව මුලින්ම අපි කෙනෙකුට කතා කරනකොට ආමන්ත්‍රණය කරනකොට අපේ පිට වෙන්නේ වචනයක්නේ. මේ වචනය තමයි බලයක් තියෙන්නේ. මේ වචනයට මහ විශාල බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන් මේක වචනයකට. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මගේ දරුවෝ තමන් කට පරිස්සම් කරගන්නට ඕනේ. මොකද මේ කට පරිස්සම් කරගත්තේ නැත්නම් අපිට මේ පුංචි වචනේ ඇති අපේ මුළු ජීවිත කාලෙම පීඩා විඳින්න. එහෙම නැත්නම් අපේ මුළු ජීවිත කාලෙම විනාශ වෙන්න. හිරේ විලංගුවේ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ කට පරිස්සම් කරගන්නට ඕනේ. ඒ පරිස්සම් කරගෙන බෙහි තාමත්ම අල්ප පුංචි දේවල් තමයි අපි මේ පිට කරන්නට ඕනේ. මුයින් පිට කරන්න ඕනේ පුංචි දේවල්. බර වචන කියන්නට හොඳ නැහැ. ඒ නිසා අපේ පෞල් පසුබිම අපේ පෞල් ජීවිත අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගෙදරක ගත්තොත් සමාජිකයෝ 4 දෙනයි 5 දෙනයි ඉන්නේ. එතකොට මේ 4-5 දෙනාගේ ජීවිත තුල අන්‍යෝන්‍ය එකිනෙකා අතර සම්බන්ධයක් නැත්තම් මේ ගෙදර පෞල් ජීවිතේ කඩාගෙන වැටෙනවා. එතකොට ඒ පෞල් ජීවිතේ සාර්ථකත්වයක් එතන නැහැනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපාන මේ වචනේ. ඒ නිසා අම්මා තාත්තා විශේෂයෙන්ම දරුවෝ එක්ක ගැටෙනකොට ඒ අය සමග ඒ පරිසරය තුල ජීවත් වෙනකොට කතා කරනකොට බොහෝම පරිස්සමෙන් කතා කරන්නට ඕනේ. මොකද මේ අයගේ මනසට මේ හැම දෙයක්ම වැටෙනවා. එයා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ අම්මා තාත්තා කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? වැඩිහිටියෝන්ගේ මොනවද අපිට ජීවිතේට ලැබෙන්නේ? එතකොට ඒ අය බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. එතකොට ඒව අපෙන් ගිලිහිලා යනකොට මේ සමාජය නිකම්ම පිරිහෙනවා. එතකොට පෞල් පසුබිම ගරාගෙන වැටෙනවා. එහෙනම් මේ පෞල් ජීවිත සාර්ථක කරගන්න ගොඩනගා ගන්න මේ 4-5 දෙනා තුල තියෙන සමගිය ඇති කරගන්නට මූලික වශයෙන්ම අපිට අවශ්‍යයි කරුණාව, ආදරය, සෙනෙහස. ඉතින් මේ ලෝකේ වටිනාම ආදරය, උතුම්ම මනුෂ්‍යත්වය අපිට චරිතයක් වශයෙන් ගන්න පුළුවන් මේ බෝසතාණන් වහන්සේගේ බුද්ධ චරිතය. ඒ තුලින් තමයි මේ අපේ මේ පෞල් ජීවිතය ගොඩනගා ගන්න අද මම සාකච්ඡා කරන්නේ. මගේ රත්තරන් දරුවන්ට මේ තරුණ ජීවිතවලට තරුණ තරුණයන්ගේ පෞල් ජීවිතවලට ඒ අයගේ කඩා වැටුණු පෞල් ජීවිත නැවත ගොඩනගා ගන්නටත් ගොඩනැගෙන පෞල් ජීවිත නැවත සාර්ථක කරා යන්නටත් මේ චරිතය තුලින් අපිට කොයිතරම් ජීවිතේ ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද, සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්ද කියන එක අපි සාකච්ඡා කරන්නේ. තරුණ තරුණයන්ගේ ජීවිත විශාල වශයෙන්ම අඳුරු තත්වයක තමයි තිබෙන්නේ. සමාජයේ මේ මත්ද්‍රව්‍ය විනාශකාරී මේ සතුරු විපත්තිය තරුණයන්ගේ ජීවිත, තරුණයන්ගේ හදවත පාරගෙන ගිහිල්ලා තියෙනවා. එකක් තමයි මේ ඒ අයට තරුණ තරුණයන්ට මේ පුංචි අයට මේ අතට Tamanට ලැබෙන මේ දුරකතන. ඒ අය නොදැනුවත්ම Tamanගේ ජීවිතේ විනාශ වෙනවා. මේ දුරකතනේ මහා විනාශකාරී දෙයක්. ඒක හරියට පරිපාලනය කරලා ඒක හරියට අනුගමනය කරගෙන ගියොත් ඒකෙන් Tamanගේ ජීවිතයේ යම් කිසි විදියකට අවශ්‍ය කරුණු කාරණා සහ සම්බන්ධ කරගත්තොත් ඒට මූලික වශයෙන් Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඒට හොඳ බුද්ධියක් තියෙන්නට ඕනේ, මනසක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව එය විනාශකාරී තත්වයකට යන්න ගියොත් ජීවිතේ Taman නොදැනුවත්ම Tamanගේ ජීවිතේ සහ පෞල් ජීවිතේ විනාශ වෙනවා. එහෙනම් මගේ රත්තරන් දුවල පුතාලට ඔය ගෙනියන
ඔබේ ජීවිතේ මහා පීඩාකාරී මනසට සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන්නට අපි හැමෝම කැමති. එහෙනම් ඒ කැමැති නම් ඒ කැමැත්ත, ඒ සතුට, ඒ ආදරය, ඒ ලෙන්ගතුකම ලබා ගන්නට නම් හැම මොහොතකම ඔබ ධර්මයත් සමග පෙළ ගැහෙන්න. අපි සමග එකතු වෙන්න. අපි වටා එක්රොක් වෙලා මේ සමාජයට දිය යුතු, දිය හැකි උතුම්ම දේ පෞල් ජීවිතය ගොඩනගා ගන්න අපි උත්සාහ කරමු. එහෙනම් මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ තරුණ දරුවන්ගේ දෙමව්පියන්ට තියෙන විශාල වගකීමක්. මොකද මේ අය යන්නේ කොහෙද, කරන්නේ මොකද්ද, කියන්නේ මොකද්ද කියන එක සමහර දෙමව්පියෝ හොයන්නේ බලන්නේ නැහැ. මොකද ඒ අය තරුණයි. ඒ අය වයසෙන් මුහුකුරා යනකොට දෙමව්පියෝ ඒ අය සමග එකතු වෙන්නේ නැහැ. ඒ අය සමග එකට මූ වෙන්නේ නැහැ. අපි එහෙම සම්බන්ධ වුණොත් එකට සහසම්බන්ධ ඇති වෙන්න ඕනට. ආදරය කියලා කියන දේ, සෙනෙහස කියන දේ අම්මා තාත්තා දරුවෝ තුල ඒ අයට එකම පවුලක් වෙන්නට නම් මේවා හැමෝගෙම ළඟ එක විදිහට තියෙන්න ඕනේ. එහෙමනම් ඒ තියෙන්න නම් මේක එක දවසකට කරලා බලන්න. එක දවසකට කරලා බලන්න මම මේ කියන දේවල්. මේකට කිසිම කෙනෙකුට මේක වියදමක් යන දෙයක් නෙමෙයි. මම මුලින්ම සඳහන් කරන්නේ වචනය පරිස්සම් කරගන්න ඕනේ කියන එක. තමන් භාවිතා කරන වචන පරිස්සම් කරගන්න ඕනේ කියන වචන පරිස්සම් කරලා කතා කරන්න ඕනේ කියනකොට කෙනෙකුගේ හිත රිදෙන්න නැති වෙන්න අපි කතා කරනවා නම් සාමාන්‍යයෙන් මගේ පුතාලා කැමති නැහැ තව කෙනෙකුගෙන් වචනයක් හිත රිදෙන්න අහන්න. අන්න ඒ නිසා අපි අකමැති දේවල් අපි තව කෙනෙකුට කැමති දෙයක් වෙන්න ඉඩ තියන්න එපා. එහෙනම් මම අකමැති නම් අන්න ඇයට ඒ දේ පොළඹවන්න, ඒ දේ කරන්න Taman බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ අපිට අවශ්‍ය සතුට කොහේවත් නෙමෙයි තියෙන්නේ. අපි හොයන සතුට, අපි හොයන ධනය, මේ හැම දෙයක්ම තියෙන්නේ අපේ මේ පුංචි පවුල තුල. මම මුලින් සඳහන් කරන්නේ 4-5 දිනක් තුල තියෙන පවුල් ජීවිතයක් නේ. පවුලක් කියලා ගත්තොත් මහා විශාල පවුල් නෑනේ. මේක අපහසු දෙයක් නෙමෙයි. 1 රුපියලක් 7-5ක්වත් වේදන් වෙන කරුණු කාරණා නෙමෙයි මේවා. ඔබට ක්‍රියා කරන්න තියෙන්නේ අදම පුළුවන් මේකට. අද රාත්‍රියේ ඉඳලම මගේ දරුවෝ, දෙමව්පියෝ, තරුණ තරුණියෝ මේවා අහලා මේක සාකච්ඡාව කතා කරලා මේ සාකච්ඡාවට අවනත වෙලා කීකරුව ඔබේ ජීවිත පටන් ගන්න. මොකද්ද මේ හාමුදුරුවෝ අපිට දිගින් දිගටම කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? අපේ පෞල් ජීවිත තුළ මොනවද තිබිච්ච හොඳ මොනවද, නරක මොනවද, කඩා වැටුණ දේවල් මොනවද, ගොඩනැගෙන දේවල් මොනවද කියන එක ඔබ හිතන්න. ළමා මනසටත් පුළුවන් මේ දේවල් හිතන්න. ඒ නිසා මගේ තරුණ තරුණයන්ට විශේෂයෙන්ම කියන්නේ ඔබේ ජීවිත, ඔබේ පිටුපස සිටින මේ විනාශකාරී රකුසගෙන් ඔබේ ජීවිතය ගලවා ගන්න අපි හැම වෙලාවෙම ඔබට දේශනා කරනවා. හැම වෙලාවෙම සාකච්ඡා කරනවා. එහෙනම් මේ රට ලෝකේ බාර ගන්න ඉන්න මගේ රත්තරන් දරුවෝ, දෙමව්පියෝ විශේෂයෙන්ම අය නිවැරදි මාර්ගය කරා යන්නට ඔබගේ සහයෝගය, උදව්ව, උපකාරය මේ දරුවන්ට දෙන්න. ඒ වගේම පහුගිය දින කීපය තුළ දිගින් දිගටම අපිට මේ ගැන සාකච්ඡා කරන්න තිබුණත් යම් විදියකින් පුංචි අතපසු වීම සිද්ධ වුණා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව මේ විදියටම දිගින් දිගටම පවත්වාගෙන යන්න. එහෙනම් සියලු දෙනාම, සියලුම රටේ සියලුම දෙමව්පියෝ, දූ දරුවෝ, තරුණ තරුණියෝ එකාවෙන් පෙළ ගැහිලා අපි සමග ධර්මයේ සමග එක්රොක් වෙලා මේ සාකච්ඡාව සමග හැම දිනෙකම එකට වාඩි වෙලා කතා බහ කරන්න පටන් ගනිමු, ආරම්භ කරමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.